Hi guys, welcome back to my YouTube channel. Life with Baby Minul YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද තව අලුත් වීඩියෝ එකක් අරගෙන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ඇත්තටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවල පුංචි පැටවු ලැබෙන ඉන්නකොට කොහොමද වෙනස්කම් වෙන්නේ? අපේ පුංචි පැටවු මේ ලෝකෙට ආවට පස්සේ කොහොමද අපේ ජීවිතේ වෙනස් වෙන්නේ කියන එක ගැන මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. මම වගේම ජොබ් කරපු එහෙම නැත්නම් වෙන ව්‍යාපාර කටයුතු කරපු ඒ දේවල් දැන් නවත්තලා ඉන්න, එක්ක ඒ දේවල් වල වැඩ කටයුතු ටිකක් අඩු කරලා ඉන්න, විභාග කරන මේ දේවල් නවත්තලා සම්පූර්ණයෙන්ම ඉන්න අම්මලා හුඟක් ඉන්නවා. ඉතින් මේ අපි හැමෝගෙම කතාව. අපි හැමෝම ජීවිතේ මේ දරුවෝ වෙනුවෙන් අපේ පුංචි පැටව වෙනුවෙන් හුඟක් කැපකිරීම කරනවා. සමහර වෙලාවට අපි අම්මලා විදිහට මේ කැපකිරීම ගැන කතා කරන්න කැමති නැහැ. සමහර වෙලාවට අපි මේ ගැන කතා කරාට කවුරුත් ඒක ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මා කෙනෙක් වුණාම කොහොමද මේ වෙන වෙනස්කම් වලට මුහුණ දෙන්නේ කියලා මගේ අත්දැකීම් එක්ක. ඉතින් මගේ වීඩියෝ කලින් ඉඳලා බලන කෙනෙක් නම් දන්නවා මම වෘත්තීන් ගණකාධිකාරීවරණියක්. මම මගේ පුංචි පුතු පැටියා වෙනුවෙන් මගේ පදිංචිය වෙනස් කරනවා. ඒත් එකම තමයි මම මගේ පුංචි පුතු පැටියා වෙනුවෙන් මගේ රැකියාවෙන් ඉවත් වෙනවා. ඒත් එකම තමයි මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු මම කරමින් ඉන්නවා. මම ඒවත් නතර කරනවා. ඉතින් ওই විදිහට මම නතර කරලා තමයි මගේ පුංචි පුතු පැටියා මේ ලෝකෙට බිහි කරලා අද අවුරුද්දයි මාස 3ක පුංචි දරු පැටියෙක්ව ආදරයෙන් ඉතාමත් ආදරයෙන් ඉතාමත් සැලකිල්ලෙන් මම මේ උස්මහත් කරනවා. ඉතින් මේ උස්මහත් කරන කාලය තුල මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වලට මට මුහුණ දෙන්න වුණා. ශාරීරික වෙනස්කම්, මානසික වෙනස්කම් වගේම සමාජීය වෙනස්කම් මේ කාලේ සිද්ධ වෙනවානේ. ඉතින් මේ වෙනස්කම් හරි තදට බලපාන කාලයක් තමයි මේක. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ මම ගොඩාක් වෙලාවට දකින්නවා ගොඩාක් වෙලාවට ස්ට්‍රෙස් වෙලා ඉන්න. මම මේ කතා කරන්නේ පසුප්‍රසව විෂාදය ගැන නෙවෙයි. පසුප්‍රසව විෂාදයට ලක් වෙච්ච අම්මලා ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් උනාත් තමන්ගේ සිතුවිලි එක පොරබදන තමන්ගෙන දැන් තමන්ගේ ජීවිතේට මොකක්ද වෙන්න යන්නේ? මගේ ජීවිතේ ෆ්ලෝ එක මොකද්ද? මම අම්මා කෙනෙක් තමයි. අම්මා කෙනෙක් කියන දෙයට අපි හැමෝම හරි ආදරෙයි, හරිම ආඩම්බරයි. ඉතින් ඒ වුණාට අපි හැමෝගෙම යටි හිතවල හුඟක් අපි අම්මලාගේ යටි හිතවල මේ දේ දුවන ප්‍රශ්නයක්. හැබැයි කවුරුත් මේක ගැන කතා කරන්නේ නැහැ. හේතුව මම මේ ගැන කතා කරොත් මේ කට්ටිය හිතයි මම නරක අම්මා කෙනෙක් කියලා. මම මගේ දරුවන්ට ආදරේ නැහැ කියලා හිතයි. එහෙම කියලා හිතනවා. ඉතින් නැහැ මේක අපි කතා කරන්න ඕන මාතෘකාවක්. ඉතින් මේක අපි හැමෝටම මුහුණ දෙන්න දෙයක්. මම මේ ගැන කතා කරන්න හිතුවේ අම්මලා මගේ මේ වීඩියෝ එක බලන ඒ විදිහ අම්මලා ඉන්නවනම් අම්මා ඔයගොල්ලෝ මේක තනි වෙලා ඔයගොල්ලෝ විතරක් ගෙවන ජීවිතයක්. ඔයගොල්ලෝ විතරක් මුහුණ දෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක පොදුවේ සමස්තයක් වශයෙන් කාන්තාවන් වන අපි හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක්. මොකද විශේෂයෙන්ම අපි ගැහැණු ළමයි විදිහට ඉතින් කතාද බැඳලා අපි මුලින් ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්නේ වෙනම විදිහකට. ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එක ගොඩාක් වෙනස්. ඒක අපි රැකියාවල නියුතු වෙනවා, ලස්සනට අඳිනවා, පළඳිනවා, ට්‍රිප් යනවා, පාටි යනවා, කනවා බොනවා. ඉතින් අපි කැමති දේවල් හුඟක් කරනවා. ඉතින් අපි මේ ජීවිතෙන් අපිට ගොඩාක් දුරට ඈත් වෙන්න සහ වෙනස් වෙන්න වෙනවා. මේ අපේ බබාලා වෙනුවෙන් අපිට මේ දේවල් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක සමහර වෙලාවට එකපාරම අපිට දරා ගන්න අමාරු නිසා අපි ඒකෙන් පොඩි ස්ට්‍රෙස් වීමක් වෙනවා. අපි මේ දරුවන්ට ආදරේ නැහැ නෙමෙයි, අපි දරුවන්ව ආදරෙන් බලාගන්නේ නැහැ නෙමෙයි. අපි අර මානසික තෘප්තියක් නැතිකමක් ඇති වෙනවා. අපි මානසික අපි ගැටලු වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. අපි හිතෙන් ස්ට්‍රගල් කරන්න පටන් ගන්නවා. මේ මොකද්ද මේ මට වෙන්නේ කියන එක. මේක අපි හැමෝටම වෙන දෙයක්. බබා මුලින්ම හම්බ වෙනකොට හම්බ වෙලා ගෙදරට ගේනකොට මට හිතා ගන්න බැරි වුණා මගේ මුළු ලෝකෙම උඩු යටි කුරු කරලා දැම්මා වගේ. ඉතින් මට මුලින්ම ගෙදරට එනකොට මම මේ බබාගේ කාමරේ මම උගන්ට කලින්ම කිව්වා මම බබාගේ කාමරේ මම ලොකුවට හීනම වාගෙන මේ මගේ බබා නිදියන මගේ බබා කොට් එකේමයි නිදියන්නේ මම ඉන්නේ උඩ තට්ටුවේ කාමරේ බබාව මම මේ විදිහට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට බබාගේ කාමරේ සකස් කරලා හිටපු මට එකපාරටම මගේ ජීවිතේ උඩ යට ඉගුරු වෙනවා. මට සිසේරියන් සත්කම කරන්න උනාට පස්සේ මට අඩුම තරමේ පඩි පෙලක්වත් නැග ගන්න බැරි වෙනවා. ඉතින් ගෙදර තියෙන වෙන කාමරයක් ඒ වෙලාවේ සකස් කරගෙන වෙන කොට් එකක් ගෙනල්ලා එකපාරට එතන තියාගෙන බබාව මට තියාගෙන
ඉන්න වෙනවා. ඉතින් මට රෑ එළි වෙනකන් දවස් දෙකක් නිදා ගන්න ඇඳක නිදා ගන්නවත් බැරි වෙනවා. මම පුටුවක ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඔය විදිහට වෙනකොට මට වෙලාවකට රෑට ඇහැරිලා මම නිින්දක් නැහැ. මට නිදා ගන්න අවස්ථාවක් නැහැ. දත් ටික මැද ගන්න මූණ හොද ගන්නවත් මට වෙලාවක් නැහැ. ඉතින් මම හිතනවා මේ මොකද්ද මට උනේ? එකපාරටම ඇයි මට මෙහෙම වෙන්නේ? මට කේන්ති යනවා. මට බබත් එක්ක කේන්ති යනවා. ගොඩක් වෙලාවට නම් අම්මත් එක්ක හස්බන්ඩ් එක ඔය විදිහට තමයි මට කේන්ති ගියේ. ඉතින් ඔය විදිහට අපි හැමෝටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්න වලට. ඉතින් මම ඇත්තටම කියන්නේ දැන් මේක මේ අපි කෙනෙක්ට දෙන්නෙක්ට වෙන දෙයක් නෙවෙයි. මේක මේ අපි හැමෝටම වෙන සිද්ධියක්. මේ අපි කවුරුත් අපි හැමෝම කතා කරන්නේ මේ පුංචි පැටවුන්ගේ මේ ලස්සන ගැනනේ, පුංචි පැටව ගැනනේ. මේ වෙලාවට අපි අවධානය යොමු කරන්නේ නැති දෙයක් තමයි මේ අම්මලා කියන්නේ. ඉතින් අම්මලා ගැන මීට වඩා ඉතින් මේ බලන කෙනෙක් හරි ඉන්නවනම් අවධානය යොමු කරන්න. අපි අපිට උදව් කරන්න ගමු. මොකද විශේෂයෙන්ම දැන් අපි ප්‍රෙග්නන්ට් කාලේ අපි ප්‍රෙග්නන්ට් කියලා කිව්වහම අපිට ඕන තැනක අපිට අපේ පුංචි බඩගිඩිය දැක්කම ඕන තැනකින් අපිට ගොඩාක් සැලකිලි හම්බ වෙනවනේ. ඉතින් මේ සැලකිලි මේ ආදරේ මේ හැමදේම ලැබිලා අපි ඉන්න මාස 9ක් මාස 10ක් විතර ගත කරගෙන ඉන්න අපිට එකපාරටම ජීවිතේ මේ වෙනස්කම් දරා ගන්න බැරි වෙලා අපි ස්ට්‍රෙස් වෙනවා. එක සාමාන්‍යයි. ඉතින් මම කියන්නේ ඉතින් මෙහෙම ස්ට්‍රෙස් වෙනවා. දැන් මේ මගේ වීඩියෝ එක බලනවා නම් අම්මා කෙනෙක් එහෙම ස්ට්‍රෙස් වෙලා ඉන්න එක සාමාන්‍යයි. ඒක නෝමල්. මේක වෙනස් වෙනවා. ඒ නිසා ඒක තදින් අල්ලගන්න. මේ කාලය තදින් ඔයා තදින් අල්ලගන්න ඕන කාලයක්. ඔයාව තදින් අල්ලගෙන ඉන්න අම්මා. අනිවාර්යයෙන් මේ කාලෙ ඉක්මනින් යනවා. ඒත් එකම තමයි ඔයාට මීට වඩා ලස්සනට ඔයාට ඔයාගේ බබත් එක්කම ලස්සනට ඇඳලා ඉන්න. ඔයාට ඔයාගේ බබත් එක්කම ලස්සනට ට්‍රිප් යන්න පුළුවන්. ඔයාට නැත්නම් රැකියාවක් නියුතු වෙනවා නම් රැකියාවකට යන්න. එහෙම නැත්නම් බබත් එක්කම ඔයාට ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් එයාව තරන් ගිහිල්ලා හරි කරගන්න. නැත්නම් එයාව ඩේ කෙයාර් එකකට එයාව මොන්ටිසෝරි එකට දාලා කරගන්න පුළුවන් කාලයක් එනවා. හරි ලස්සන කාලයක් එනවා ජීවිතවල. ඉතින් මේ අවුරුද්දක් දෙකක් විතර කාලයක් තමයි ඇත්තටම ජීවිතවල අමාරු. ඉතින් මේක ගොඩක් අමාරුවෙන් හරි අදගෙන යන්න. මොකද මටත් ඇත්තටම මේ දේවල් එක ඇත්තටම අපේ මම ඒ ගෙදර හිටපු ගෙදර මම ඇත්තටම මුලින්ම මේ අපේ ගෙදරක නෙවෙයි මම බබාට ගෙනාවේ. මම රෙන්ට් එකට මම කියවනේ මගේ පදිංචිය වෙනස් කරාම මම රෙන්ට් එකට තමයි ආවේ. ඉතින් ඒ ගෙදර ඇත්තටම පහළ තට්ටුවේ බාත්රූම් එකක්වත් නැහැ. ඉතින් මට ඇත්තටම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න මම මාසයක් විතර යනකම් මගේ මූණ කණ්ණාඩියකින් බලලා නැහැ. මට මතක විදිහට මම මගේ මූණ කණ්ණාඩියකින් බලන්නේවත් නැහැ. මට බලන්න උමනාවක් වෙන්නේත් නැහැ. මට බලන්න මතක් වෙන්නේත් නැහැ. බැලුවට වැඩකුත් නැහැ කියලා හිතෙනවා ඇත්තටම. ඉතින් එහෙම කාලයක හිටියේ මේ දවස ගානේ ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන ඉතින් වැඩට ගියේ අපි තමයි මේ විදිහට අන්තිමේදී වෙනස් වෙන්නේ. ඒ කියන්නේ කතා කරනකොටත් මට හරියට කඳුළු වෙනවා. ඇත්තටම ඒක හරි අමාරු හසිරු කාලයක්. ඉතින් ගොඩක් වෙලාවට අර අපිට අවධානය යොමු වෙලා තිබිලා එක පාටම අර ස්පොට් ලයිට් එක යනවනේ බබාට. එතකොට බබා හැමෝම අහන්නේ බබාට කිරි දුන්නද? බබා කෑවද? බබා නිදිද? බබාට කොහොමද? බබා කොහොමද කියන එක ඇරෙන්න මේ අම්මට කොහොමද? අම්මා කෑවද? එහෙම අහන්නේ ප්‍රතිශතය හරිම අඩුයි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍යයි. ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. හැබැයි මම මේ වෙලාවේ මතක් කරන්නේ මට හිටිය හස්බන්ඩ් කෙනෙක් ඔයා වතුර බිව්වද? ඔයා කෑවද? ඔයා කන්න ඔයා රැටත් කනවා කෝන්ෆ්ලෙක්ස් කනවාට මේක මදිද? ඔයාට කිරි මදිද? ඔයාට මොනවාද අඩු? ඉතින් ඔන්න ඔය විදිහට කරන හස්බන්ඩ් කෙනෙක් හිටියා. මං හිතනවා අම්මලා ඔයගොල්ලන්ටත් ඇති එහෙම හස්බන්ඩ්ලා. ඉතින් ඒක ඔයාට ශක්තියක් කරගන්න. ඔයාව තදින් අල්ලගන්න. මේක හරි අමාරු කාලයක් මුල් කාලේ. එතකොට ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයාගේ හිත හදාගන්න. ඔයා මානසිකව වැටෙන්නේ නැති වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න. මම දැන් මේ කාලේ මමත් අසිරුවෙන් ගත කරපු කාලයක්. ඉතින් දැන් අවුරුද්දයි මාස 3ක බබෙක් මට ඉන්නවා. දැන් මේ දේවල් හුඟක් පහසු වෙලා. දැන් මම රැයට නිදි මරන්නේ නැහැ. ඉතින් ගොඩක් දේවල් දැන් පහසු වෙලා. දැන් මේ ගොඩාක් දේවල් වෙනස් වෙලා. දැන් හරි ලස්සන වෙලා. දැන් මම ඔයාලට කලින් කිව්වනේ මට කන්නඩියේ මූණ බලන්න බැරුවනේ හිටියේ. දැන් මම වෙනස් වෙලානේ. දැන් ඔයගොල්ලන්ට මාව පේනවා. ඉතින් මම කන්නඩියේ මූණ බලන දත්තට මම පත් වෙලා කියලා. ඉතින් ඕගොල්ලොත් ඒ විදිහට වෙනවා. ඔයගොල්ලන්ටත් එහෙම කාලයක් එනවා. ඉතින් මේක හරි පුංචි කාලයක්. කියන්නේ අවුරුද්දක් විතර කාලයක් කියන්නේ අපේ ජීවිතවල හරිම පුංචි කාලයක්නේ. අපි මේ අවුරුදු 50කට ජීවත් වෙන අපිට අවුරුද්දක් කියන්නේ පුංචි කාලයක්. ඉතින් අපි දරුවෝ වෙනුවෙන් මේක කැප කරමු. ඉතින් මේ කැප කරන කාලේ මේ අමාරු කාලේ ඔයගොල්ලෝ තදින් අල්ලගෙන ඉන්න. මට ඔයාලට දෙන්න පුළුවන් ටිප්ස් තියෙන්නේ ඕගොල්ලෝ ආස දේවල් කරන්න. ඔග දැන් හිතන්නකෝ ඕගොල්ලෝ මුල ඉඳලම පොත් කියවුවා නම් ඕගොල්ලෝ පොතක් කියවන්න. ඒ කියන්නේ පොඩි හරි වෙලාවක් හොයාගන්න පුංචි හරි පොතක් කියවන්න. ඒ වගේ දෙයක් කරන්න. තේ එකක් හදාගෙන බොන්න පුළුවන් තරම් මී ටයිම් එකක් ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් බබාව පොඩ්ඩකට දීලා ඔයා දවසකට නාලා තේ එකක් බීලා අර ඔයාගේ සම්පූර්ණම නිදහස නැතත් පුංචි හරි වෙලාවක් ඔයා වෙනුවෙන් වෙන් කරගන්න ඔයා උත්සාහ කරන්න. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි බබාලා මුල් කාලේ මේ
අපි දැන් අර ක්ලීන් එකට ඉන්නවනේ මුල් කාලේ දත් මදිනවා මේවා කරනවා අපි ලස්සන්ට ඇඳලා කරලා මේවා කරලා ඉඳලා මම දන්න එක පාරටම අපිට මේ වෙනස දරා ගන්න බෑ මටත් එහෙම වුණා දැන් මම හද කරනවා බබාව නිදි කරවල දැන් මං ගිහිල්ලා දත් මැදලා මූණු හොදලා නාල ඇඳුමක් මාරු කරලා තමයි ඇවිල්ලා මං නිදාගන්නේ කියලා ඉතින් මම යනවා මම නාල එනකොටම බබා නැගිටිනවා මම ඒ කාමරේට එනකොටම බබා නැගිටිනවා එතකොට මට නිදා ගන්න වෙන්නේ නැහැ ඊට පස්සේ බබාට ආයෙ ෆීඩ් කරනවා ආයෙ බබාගේ කුඩුස් යවනවා ඊට පස්සේ ඔන්න ආයෙ බබාව නිදි කරනවා ඔන්න ආයෙ මම මොකක් හරි කරලා ඉතින් ඊට පස්සේ ආයෙ මොන හරි පොඩි පොඩි වැඩ ටිකක් කරලා දැන් මං නිදියනවා කියලා යනකොට මෙන්න මෙයා නැගිටිනවා අනේ මන්ද එයාට ඉව තියනවද කියලා මෙයාට මේ හැරෙන්න මෙයා මම නිදිය ගන්න යනකොට හැරෙනවා ඉතින් මට ඒ කාලේ මේ ප්‍රශ්නේ තිබ්බා ඉතින් මට ඒ කාලේ මේක තේරුන්නේ නැහැ මම ඕගොල්ලන්ට කියන්නේ නිදා ගන්න බබාව නිදි කරනවා නේද බබා නිදි නේද ඔයා නිදිය ගන්න මොකද බබා නැගිටලා ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට අනිත් අය ගන්නවා වුණාට ඔයාවනේ හොයන්නේ. ඒතර ඔයාට අර රෙස්ට් එක නැති වුණාම තමයි ඔයාගේ මේ ඔක්කොම මේ දේවල් කන පිට හැරිලා ඔයාට මේ අමාරුයි වගේ දැනෙන්නේ මේ ඔයාට මේ රෙස්ට් එක අඩු වුණාම ගොඩක්ම. ඒ නිසා මේ බබා අනන්දි හැම වෙලාවකම ඔයා නිදා ගන්න උත්සාහ කරන්න. ඒත් එක්කම තමයි පෝෂ්‍යදායී ආහාර වේලා ගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට ඔයාටත් අසීරු කෑම බීම කන්න එපා. ඒකට ඔයාටත් අසීරුයි බබාටත් අසීරුයි. ඒ නිසා ඔය පිටි ආහාර වලට යන්නේ නැතුව ගොඩක් වෙලාවට බත් නැත්තම් ඔය පළතුරු එළවලු කිරි ඒ වගේ දේවල් වලින් ඔයාගේ කෑම වේල සකස් කරගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන්න. ඒත් එක්කම තමයි ඔයාට මම කිව්වා වගේ මී ටයිම් එකක් ගන්න ඔයා ආස දෙයක් කරන්න වෙලාවක් වෙන් කරගන්න උත්සාහ කරන්න. දැන් බබා කරන්නේ දවසට පැය 14ක් නිදා ගන්න එක නම් පුළුවන් තරම් ඔයා පැය 10ක් විතර නිදාගෙන ඉතුරු ටික හරි මේ ඔයාට පොඩි විනාඩි 5කට 10කට හරි පැයකට හරි ඔයා පොඩි වෙලාවක් ඔයාගේ පැය භාගයක් හරි අරගෙන ඔයාට තේ ටිකක් බොන්න ඔයාට තනියම බිස්කට් එකක් කන්න අර මොකක් හරි ඔයා කැමති දෙයක් මම දන්නේ නෑ ඔයගොල්ලෝගේ ජීවිතවල ඔයාලා සතුටු වෙන දේවල් ඔයාලා එළියට යන්න ආසයි නැහැ කියන්නේ ගෙදරින් එළියට වෙලා එළියට ගිහිල්ලා එළිය තියෙන ගහකොළක් දිහා බලාගෙන ඉන්න එකත් විතර සැනසීමක් වෙන අවස්ථාවල් තියෙනව නැතුවම නෙවෙයිනේ. ඉතින් මේ වගේ දෙයක් ඔයා කරන්න උත්සාහ කරන්න. ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් මුල්ම කාලේ එළියට යන්න අමාරුයි, පන්සලකට පල්ලියකට යන්න අමාරුයි. නමුත් ගෙදර ඉඳලා ඔයගොල්ලෝ ඔරසමක් කියන්නේ, එහෙම නැත්නම් බුදුපහනක් තියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට ඔයගොල්ලෝගේ අර මානසික தත්ත්වය අල්ලගෙන ඉන්න. අනිත් දේ තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඔයා කාට හරි කතා කරන්න. ඔයාට මොන හරි හිතේ දෙයක් තියෙනවා නම් කාට හරි කියලා ඒ දේ හිතේ තියෙන දේ මේවා කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ කාලේ හරිම අමාරු කාලයක් තමයි. ඉතින් මටත් එහෙමයි. මටත් ඇවිද ගන්නත් අමාරුයි. ඉතින් සමහර අම්මලා සතියෙන් බලන්න ගියාම ඉතින් සීස කරපු සමහර අම්මලා හොඳට ඇවිදිනවා. හැබැයි මට ඇවිද ගන්න බෑ. ඉතින් ඒක එකින් එකිනාට වෙනස්. ඒක සමහර අය ජජ් කරනවා. අරයට ඇවිදින්න පුළුවන් වුණා මට ඇවිදින්න බැහැනේ. මම මේ සීස කරලා ළමයාව අරන් මේ පහුවදා වෙනකොටම හොඳට වැඩ කරගත්ත මේ මෙයාට වැඩ කරගන්න බැහැනේ. අන්න ඒ වගේ ඉතින් කියන දේවල් ඔළුවට ගන්න එපා. ඒ දේවල් කියනවා. ඒක සාමාන්‍යයි. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් මම කියන්නේ මේ උදාහරණ. ඉතින් ඊට වඩා දේවල් සමහරලාවට කියන්න පුළුවන්. සමහරලාට ඔය ළමයා ආඬනකොට මේ කිරි මදි, මේ කිරි නෑ ළමයාට. ඉතින් ඔය වගේ විවිධාකාර දේවල් අරගෙන එනවා. එක එක කට්ටිය අරගෙන එනවා. ඔය කිසිම දෙයක් ඔළුවට ගන්න එපා. ඔයා ඔළුවට ගන්න මම ඔයා සුපර් මාම් කෙනෙක් නෙවෙයි කියන එක ඔළුවට අරගන්න. ඒ සහ ඔයා මේ දේවල් ඔයාට පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ ගැන ඔයා තෘප්තිමත් වෙන්න. මේ කාලේ අර අපිට දේවල් තේරෙන්නේ නැති කමටත් අපි ගොඩාක්ම අසරණ වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් පුළුවන් තරම් උත්සාහ කරන්න කලින්ම දැන් මේක බලන්නේ ප්‍රෙග්නන්ට් කාලේ ඉන්න අම්මා කෙනෙක් නම් පුළුවන් තරම් දේවල් ඉස්සරහට වෙන දේවල් ගැන හොයලා බලලා බබව නාවන විදිය බබව කරන විදිය ඒ වගේ දේවල් හොයලා බලලා තියාගන්න. එතකොට අර ස්ට්‍රෙස් වෙන ඔයා බය වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් මේ කාලේ ඉතින් මටත් නම් බබව නාව ගන්න හරිම අමාරුයි හරිම බයයි. ඉතින් මං කාගේ හරි උදව් බලාපොරොත්තු වෙනවා. මගේ හස්බන්ඩ්ගේ නැත්තම් මගේ අම්මගේ ඉතින් ওই විදිහට උදව් බලාපොරොත්තු වෙන. ඉතින් හරිම හිතන්න නැති හරිම අමාරු කාලයක්. ඉතින් අර ළඟට බත් එක ගෙනත් දීලා ඉතින් අපිව ආදරෙන් බලාගත්තා වගේ නැහැ. ඊට පස්සේ හැමෝම අර අපි ප්‍රෙග්නන්ට් කාලේ හරි ඊට කලින් හරි අර අපි ඉන්නවනේ අපි ගෙවනවනේ හරි වෙනස් ජීවිතයක්. එහෙම නෑ අර අපි අම්මා කෙනෙක් වුණ ගමන් අර එකපාරටම හැමෝම හිතනවා මේ අපිට යෝධ බල යෝධ ශක්තිය ලැබිලා එකපාරටම අපිට මේ දේවල් කරගන්න පුළුවන් වෙනවා කියලා හිතන අය හුඟක් ඉන්නවාද සමාජේ. නමුත් එහෙම වෙන්නේ නෑ. ඉතින් එහෙම අපිට කියන අම්මලත් මෙන්න මේ විදිහේ කාලයක් ගත කරලා ඉතින් මේ වගේ අපහසුයෙන් දේවල් ඉගෙනගෙන ඒගොල්ලන්ගේ පළවෙනි ළමයාගෙන් මේ දේවල් අල්ලගෙන දෙවෙනි ළමයාට සමහරට කරන අය ඉන්නේ. ඒ වුණාට සමහරලාට ඒගොල්ලෝ අපිට කියන්නේ
එහෙම නෙවෙයි. ඉතින් ඒක තමයි සාමාන්‍ය සමාජයේ ඇත්ත తত্ত্বය. ඉතින් අපි කතා කළ යුතු ඇත්ත తত্ত্বය. ඉතින් ඒ නිසා ඉතින් මේ දේවල් ගණන් ගන්න එපා. මේ දේවල් ගැන ඔළුවට ගන්න එපා. පුළුවන් තරම් හිත නිදහසේ මේ කාලය ගත කරන්න. ඉතින් මට ආදරෙම මතක් කරන්න ඕන මේ කාලෙ ඉච්චර කාලයක් තියෙන්නේ නැහැ. පුංචි කාලයයි තියෙන්නේ. මේ පුංචි දරුවෝ අපිත් එක්ක මේ අමාරු කාලේ තියෙන අවුරුද්දක් විතර යනකම් විතරයි පරිම මාස 6-7 අවුරුද්දක් විතර යනකම් විතරයි මේ අමාරු කාලේ තියෙන්නේ. ඒත් එක තමයි ඉතින් මේ වැඩ අධික බිසි කාලේ තියෙන්නේ මේ දරුවෝ අපි ගාව ඉන්නකම් විතරයි. ඉතින් මේ දරුවෝ ඉක්මනින් ලොකු වෙලා මේගොල්ලෝගේ ලෝක හොයාගෙන ඉගිලිලා ඒගොල්ලෝගේ ලෝක වලට යනවා. ඉතින් මේ වෙනකොට අපේ මේ ගෙවල් දොරවල් හිස් වෙලා අපිට තියෙන මේ වැඩ කටයුතු කන්දරාවත් හිස් වෙලා යනවා. ඒ වුණාට ඒත් එකම තමයි ගෙවල් දොරවල් වගේම අපේ හදවතුත් හිස් වෙලා අපිට පාළු වෙලා යයි. එතකොට අපිට හිතේ අනේ මේ වැඩ කන්දරාව තිබ්බත් කමන්නේ මේ පුංචි පැටවන්ගේ කිචිවිචිය තිබ්බනම් මේ ගෙදර පිරීලා ඉතිරිලා යනවනේ කියලා. ඉතින් ඒ නිසා ඒ කාලෙට දුක් වෙන්නේ නැති වෙන්න මම හැමදාමත් කියනවා වගේ මේ අද කාලේ ඔයා අද ජීවත් වෙන්න, අද සතුටින් ජීවත් වෙන්න, අද දවස ලස්සනට ගත කරන්න. ඔයාගේ හස්බන්ඩ් එක්ක, ඔයාගේ අම්මා එක්ක, තාත්තා එක්ක, ඔයාගේ දරුවෝ එක්ක හරි ලස්සනට මේ ජීවිතය ගත කරන්න. අපි හැමෝම මැරෙන මිනිස්සු. ඉතින් අපි හැමෝම මැරෙන අපි හැමෝම පුතග්ජන මිනිස්සු. ඉතින් මේ වෙලාවේ අපි එක වෙලාවට එකිනෙකාගේ අදහස් එකිනෙකාගේ දේවල් අපිට තේරෙන්නේ නැහැ. ජීවත් වෙන තත්ත්වය අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ ගැටලු වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ දේ බලන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න ඉන්න අම්මා කෙනෙක් නම් ඔයාලගේ ගෙදර තව ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා නම් ළඟපාත ඉන්නවා නම් හරි ආදරෙන් කතා කරන්න. එයා මේ වෙලාවේ ඉන්න තත්ත්වය ගැන අපි කවුරුත් දන්නේ නැහැ. එයා කරන ස්ට්‍රගල් එක දන්නේ එයා විතරයි. අපි කරන ස්ට්‍රගල් එක දන්නේ අපි විතරයි. ඉතින් ඒ නිසා කවදාවත් තව කෙනෙක්ගේ හිත දෙන්න කතා නොකරන්න වගේ බලා ගන්න වගේම ඒ විදිහ අම්මා කෙනෙක් ළඟ පාතක ඉන්නවා නම් ඔයාට හම්බ වෙනවා නම් අනිවාර්යෙන් කෑම එකක් ගිහින් දෙන්නවත් අමතක කරන්න එපා. මොකද ප්‍රෙග්නන්ට් කාලේ කෑම එකක් දෙනවා වගේම තමයි ප්‍රෙග්නන්ට් වෙලා ඉවර වෙලා බබා හම්බෙලා ඉන්න අම්මා කෙනෙක්ටත් කෑම එකක් ගිහින් දෙන එක ඔයාට කොහොමද කියලා කෝල් එකක් දීලා සුවදුක් විමසන එක හරි මාසයි. මොකද මේ ඊට පස්සේ එක්කම අවධානය බබාට යනවනේ. ඉතින් අම්මට දුකයි මොනවා වුණත් අම්මා තාදරේ අම්මා සතුටු වෙනවා ඒකට. ඒත් එක්කම තමයි ඉතින් අපි අවශ්‍ය විදිහට අපි දුක් වෙනවා. අපි ගැන දැන් බලන්නේ නැහැ. ඔක්කොම අවධානය මේ බබාට ගිය එක ගැන. ඉතින් ඒ නිසා ඒ විදිහේ කෙනෙක් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයත් සැලකන්න. ඔයාටත් අනිවාර්යෙන් අපි දෙන දේ අපි වපුරන දේනේ අපිට අපි වපුරන විදිහටනේ අපිටත් අස්වැන්න ලැබෙන්නේ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා අපි වපුරමු හොඳ අස්වැන්නක් ලැබමු. ඉතින් මම හිතනවා මම මේ කතා කරපු මාතෘකාව කතා නොකරන මාතෘකාවක් නිසාත් වැඩි කතා බහට ලක් නොවෙනවා වුණාට ගොඩාක් අම්මාවරුන් විදවන මාතෘකාවක් නිසා පුංචි හරි සහනයක් මගේ කතා බහෙන් හම්බ වෙයි කියලා මම හිතනවා අම්මලාට. මොකද මම තනි වෙලා නෑ. මම වගේ මේ තත්ත්වේ ඉන්න තවත් අම්මලා ඉන්නවා කියන එක හරි දැනෙන එක හිතට හයියක් වෙයි කියලා මම හිතනවා. ආයෙමත් ඔයගොල්ලන්ට වැදගත් වෙන කතා බහක් අරගෙන ඔයගොල්ලන්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමින් මම ආයෙමත් වෙනකන් අම්මලා බබාලා හැමෝම ආදරෙන් පරිස්සමින් ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. Bye.